අයිබෝන් කොහොමද ඉතින්? අද මම ගෙදර. ඉතින් ගෙදරට ඉන්න අතරේදී මට හිතුණා ඔයාලට හැමදාම අලියත්තුම පෙන්වන එකේ ඊට වඩා වෙනස් දෙයක් පෙන්වන්න ඕනි කියලා. ඔයාලා කවදා හරි අහලා තියෙනවද කොටියෙක් කෑ ගහන විදිය? කොටියෙක්ගේ ගර්ජනාවක්? නෑනේ නේද? මේක ටිකක් දුර්ලභ අවස්ථාවක්. ඉතින් මේ සිද්ධිය අපිට දැක ගන්න ලැබුණේ පෞගේ සතියේ කරපු විල්පත්තු ටූ එක අතරේදී. බලමු කොටියෙක් කෑ ගහන්නේ කොහොමද කියලා. මේ ඉන්නේ විල්පත් වෙන්න කොටියෙක්. හරියටම කිව්වොත් කොටි දේනුවක්. මෙයාගේ නම තමයි කුරුටු පණ්ඩි. ටිකක් අමුතු නමක් නේද? විල්පත්තේ ජීවත් වෙන කොටින්ට සාමාන්‍ය නම් තියන්නේ එයා ජීවත් වෙන ප්‍රදේශය මූලික කරගෙන. ඉතින් මේ විල්පත්තේ තියෙන කුරුටු පණ්ඩි කියන ප්‍රදේශයට ජීවත් වෙන මේ කොටි දේනුවේ නමත් කුරුටු පණ්ඩි. මෙයා දැන් අම්මා කෙනෙක්. මෙයාට මේ දවස්වල අවුරුදු දෙක විතර වගේ වයසක් වෙන පැටව දෙන්නෙක් ඉන්නවා. ඔය පස්සට ගම සමහරට ඒතර ඉස්සරහට එන්නේ. ඉතින් මේ කුරුටු පණ්ඩිව අපිට හම්බුනේ කොහොමද කියලා කියන්න අපි මේ සෆාරිය පටන් ගත්ත තැනට යමු. අයිබෝන් ඔන්න ඉතින් අදත් අපි විල්පත්තු half day සෆාරි එකක් යන්න හදන්නේ. විල්පත්තු ඔෆිස් එක ගාව ඉන්නේ. අපේ රිදුල් මහත්තයා ටිකට් ගන්න ගියා. දැන් වෙලාව 2යි. half day සෆාරිය තමයි අද යන්න ඉතින් ඉන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න අපි දැන් විල්පත්තු ජාතික උද්‍යානයට ඇතුළු වුණා. මේ විදිහට ඉස්සරහට ගිහින් පැයක් දෙකක් එහෙම රවුන්ඩ් ගිහුවට පස්සේ අපිට පොඩි තොරතුරක් ලැබෙනවා මැනිකඩේ තියෙන බංගලාව කිට්ටුව කොටි කිප දෙනෙක්ගේ සයිටින් එකක් තිබිලා තියෙනවා කියලා. ඉතින් අපි ටික ටික ඒ පැත්තට යද්දී ජිප් දෙකක් නවත්තලා තියෙනවා පාරේ ඉස්සරහා. නවත්තලා විතර නෙමෙයි එයාලා රිවර්ස් කරනවා. මේ විදිහට වාහන කීපයක් රිවර්ස් කරන්න සාමාන්‍යයෙන් කොටියේ පාර දිගේ ඉස්සරහට එනවා නම් තමයි. හිතුවා හරි. අර එන්නේ කොටියේ පාර දිගේ ඉස්සරහට. ඒ පාර ටිකක් පටුයි. ඒ නිසා වාහන දෙකක් එක ළඟ ඉන්නත් බෑ. කොහොම හරි ඔන්න ඒ කොටිය අපේ ජිප් එක ළඟටම ඇවිත්. දැන් ඔන්න අපේ ජිප් එක ඉස්සරහින්මයි ඉන්නේ. මේ ඉන්නේ කුරුටු පණ්ඩි කියන නමින් විල්පත්තුවේ කාතරත් ගොඩක් ප්‍රසිද්ධ කොටි අම්මා. එයාගේ විශේෂත්වය තමයි කොච්චර ජිප් තිබ්බත් කිසිම බයක් නැතුව එයා පාර දිගෙම ඉස්සරහට එන එක. පේනවනේ ඉස්සරහටම එන විදිහ. ඔව් බා නේ. මෙයාගේ පැටව දෙන්නත් මේ දවස්වල රඳවලා තියෙන්නේ මේ ප්‍රදේශයේමයි. පැටවුනුත් ඇතිද කෑ ගහනවා. තව එක තැනකින් නවත්ත ගත්ත හැකි. ඊට පස්සේ මේ මොකද පටන් ගන්නවා. අන්න එයා පාර මැද බිම läග්ගා. වෙන සීන් එකක්ද දන්නේ නේද? ඔයාලට ඇහෙනව නේද අමුතු සද්දයක්? ඒ සද්දේ මෙයාගේ. ඊට පස්සේ
කොහමද සද්දේ? කෙලෙ මැද්දේ ලී කොටයක් කරනවා වගේ නේද? දැනගන්න ලැබුණු විදිහට කොටින්ගේ මේ විදිහට ලීරන වගේ සද්දකුත් තියෙනවා. ඒක හඳුන්වන්නේ සෝවින් කෝල් කියලා. ලංකාවේ කොටි ගැන ගොඩක් පරිශන කරන කෙනෙක්ගෙන් මේ පිළිබඳව විමසුවාම එයා කිව්ව විදිහට මේ කොටියාගේ සද්ද සෝවින් කෝල් එක නෙවෙයි. මේකට කියන්නේ චෆින් කියලා. මේ සද්ද සාමාන්‍යයෙන් කරන්නේ එයාලගේ පැටවුන්ට කතා කරන්නලු. පැටවුව කලබල නොකර එයාට කතා කරන විදිහ තමයි මේ. මේ සද්දෙත් ආකාර දෙක තුනක්ම තියෙනවලු. පැටවු එක්ක හරි සහකාරිය එක්ක හරි සම්බන්ධ වෙන්න, ගැටුම් මගහැර යන්න වගේ දේවල් වලට මේ චෆ් කරනවා කියන එක කරන්නේ. කටින් වාතය නිකුත් නොකර නාස්කුහර වලින් වාතය එළියට දාලා තමයි ওই ශබ්දය එයා නිකුත් කරනවා කියන්නේ. එතකොට මම අර කලින් කිව්ව සෝවින් කියන ශබ්දය මෙයාලා භාවිතා කරන්නේ එයාලගේ සීමා ලකුණු කරන්නයි සංසර්ගයට වගේම දුර ඉන්න තවත් කොටියක එක්ක සංවේදනය කරන්නයි කියලායි කියන්නේ. මේ ශබ්ද දෙකම එක ළඟින් යන ඒවා නිසා ගොඩක් අයට පැටලෙනවා කියලායි දැනගන්න ලැබුණේ. ඔන්න ආයමත් හොඳට අහගන්නකෝ. ඉතින් මේ කොටි දෙකම මේ විදිහට සෑහෙන වෙලාවක් ශබ්ද කරත් එයාගේ පැටව දෙන්නගේ එක්කෙනෙක්වත් එතනට ආපු නැති නිසා මෙයා මෙතනින් නැගිටලා එයා ආපු පාරෙම ආපහු ගියා. පස්සේ අපිට දැනගන්න ලැබුණා එයා ඒ යන අතරමඟදී එයාගේ පිරිමි පැටියව එයාට මුණ ගැහුණා කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා අහලා නැති කොටියක ශබ්දයක් ගැනයි එක කරන්න හේතුව මොකක්ද කියලා දැනගන්නද කියලා හිතනවා. ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. හැමෝටම සුබ දවසක්. මම ප්‍රතුම් බණ්ඩාර.